මම අද යන්නේ රසවත් පීට්සා එකක් ගෙදරදිම හදන හැටි ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි බලමු ගොඩක් රසට ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිතව පීට්සා එකක් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා. ඔයා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහළින් තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න. මගේ නවතම වීඩියෝ එසැනින් බලාගන්න ඒ ළඟම තියෙන bell button එක press කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මම පිට්සා එකේ ඩෝ එක හදාගන්න පිටි අරගෙන තියෙනවා, වතුර අරන් තියෙනවා, ඒ වගේම කිරි පිටි අරගෙන තියෙනවා, ලුණු අරගෙන තියෙනවා, සීනි අරගෙන තියෙනවා, යීට්ස් අරගෙන තියෙනවා, ඔලිව් ඔයිල් අරගෙන තියෙනවා. මේ දැක්වෙන්නේ මම අරගෙන තියෙන ප්‍රමාණයන් කොච්චරක්ද කියලා. මම මුලින්ම මගේ පිට්සා එක අනාගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට මගේ වතුර ටික දාගන්නවා. මේ වතුර තරමක් රස්නේ වතුර තමයි තියෙන්නේ. ඊළඟට මම ඒකට සීනි ටික එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට යීස්ට් ටික එකතු කරගන්නවා. ඊළඟට මම මේක විනාඩි 5ක් විතර පැත්තකින් තියෙනවා ඇක්ටිව් වෙනකන්. විනාඩි 4ක් 5ක් යද්දී ඔයාලට පේනවා ඇති මගේ යීස්ට් ටික හොඳටම ඇක්ටිව් වෙලා තියෙන්නේ. දැන් මම මේකට මගේ පාන් පිටි ටික එකතු කරගන්නවා. ඊළඟට මම මේකට කිරි පිටි ටිකත් එකතු කරගන්නවා. අපි කිරි පිටි මේකට එකතු කරපුවාම අපේ පිට්සා එක ගොඩක් සොෆ්ට් ගතියක් ඇති වෙනවා. ඊළඟට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. මේක ඔයාලගේ රසය අනුව වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මම මේ සේරම හොඳට මිශ්‍ර කරගන්නවා. මේ ඩෝ එක අතේ නොයන මට්ටම දක්වා එනකන් අනා ගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාට වතුර පොඩ්ඩක් මදි වුණත් වතුර ටික එකතු කරමින් අදාළ පදම එනකන් අනා ගන්න පුළුවන්. වතුර එකතු කරද්දී ටිකක් රස්නේ වතුර පාවිච්චි කරන්න. ඒක ගොඩක් හොඳයි ඩෝ එකේ සොෆ්ට් ගතිය ඇති වෙන්න. මේක මුලින්ම අනද්දී ඔයාගේ අතට පොඩි තද ගතියක් දැනුණත් මේක අනාගෙන යද්දී ගොඩක් සොෆ්ට් ගතියකට එනවා. ඊළඟට මම මගේ ඩෝ එකට ඔලිව් ඔයිල් වලින් ටිකක් එකතු කරගන්නවා. ඔලිව් ඔයිල් එකතු කරලත් අපි ආයෙත් ටිකක් මේක අනා ගන්න ඕනේ. ඊළඟට මම මගේ ඩෝ එක විනාඩි 10ක් 12ක් විතර නීට් කරගන්නවා. එතකොට අපේ ඩෝ එක ගොඩක්ම සොෆ්ට් වෙනවා. ඒකෙන් වෙන්නේ අපේ පීට්සා එකත් ගොඩක් සොෆ්ට් ගතියක් ඇති වෙනවා. ඔයාට මේක මෙහෙම නීට් කරගෙන යද්දී අතර දැනේ ඩෝ එක ගොඩාක් සොෆ්ට් වෙනවා. ඉතින් ඔයාට විනාඩි 10ක් 12ක් වගේ නීට් කරන්න බැරි නම් ඔයාගේ අත රිදෙනවා නම් අඩුම තරමේ විනාඩි 5ක් 6ක්වත් මේක නීට් කරගන්න. මේ විදිහට නීට් කරගන්න ඩෝ එක මෙන්න මේ වගේ බෝලයක් හදලා පිපෙන්න තියන්න ඕනේ. අපි මේක පිපෙන්න තියද්දී ඩෝ එක වේලෙන එක වළක්ව ගන්න. ඩෝ එක පිපෙන්න තියෙන භාජනය සහ ඩෝ එකට මේ වගේ ඔලිව් ඔයිල් ටිකක් දාලා තියන්න ඕනේ. මම මේ ඩෝ එක පිපෙන්න පැය 2ක් වගේ තියනවා. ඔයා මේක පැය 2ක් හරි එහෙම නැත්නම් මේ ඩෝ එකේ සයිස් එක ඩබල් වෙනකන් හරි පිපෙන්න තියන්න ඕනේ. ඩෝ එක මේ විදිහට පොලිතින් එකකින් හරි කපු රෙද්දකින් හරි කවර් කරලා තියන්න. එතකොට අපේ ඩෝ එක වේලෙන එක තවත් වළකිනවා. පැය 2කින් වගේ පස්සේ ඔයාට පේනවා ඇති මගේ ඩෝ එක දෙගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. මම කරන්නේ මේකේ තියෙන වාතය පිටට යන්න මේ විදිහට පල්ලෙහාට තද කරනවා. මම මේ හදාගත්ත ඩෝ එකෙන් මට ලොකු සයිස් එකේ පීට්සා දෙකක් හදාගන්න පුළුවන්. ඒ නිසා මම පීට්සා ඩෝ එක මේ විදිහට දෙකකට කපා ගන්නවා. ඊළඟට මම මේ කොටස් දෙකෙන් එක කොටසක් අරගෙන මගේ පීට්සා පෑන් එකේ අතුර ගන්නවා මේ විදිහට. ඊළඟට පීට්සා එකේ එජ් එක මේ විදිහට අපි හදා ගන්න ඕනේ.
මේ විදිහට අතුර ගන්න පීට්සා එක විනාඩි 2-3ක් තියද්දි ඔයාලට දැනේ ඒක ආයෙත් උඩට පෙම්බිලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ දේ වළක්ව ගන්න මම මේ විදිහට ගෑරුප්පුවකින් හිල් හදා ගන්නවා. එතකොට අපේ ඩෝ එකේ තියෙන වාතය ඔක්කොම ඉවත් වෙලා යනවා. මම මගේ පීට්සා එකේ ටොපින් එකට ගෙදර හදාගත්ත පීට්සා සෝස් එක අරගෙන තියෙනවා. මේ සෝස් එක හදන රෙසිපි එකත් මගේ channel එකේ තියෙනවා. කරුණාකරලා ඒක බලන්න. ඊළඟට මම අරගෙන තියෙනවා මොසරෙලා චීස්. ඒ වගේම පාට 3කින් බෙල් පෙපර් අරගෙන තියෙනවා. රතු කොළ සහ කහ පාට. ඒ වගේම බ්ලැක් ඔලිව් අරගෙන තියෙනවා. මිරිස් කෑලි අරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා ඔරිගානෝ. ඊළඟට මම මුලින්ම කරන්නේ මගේ පීට්සා සෝස් එකෙන් ටිකක් මේක උඩ ස්ප්‍රෙඩ් කර ගන්නවා. ආයෙත් මතක් කරන්නම් මේ සෝස් එක හදන්නේ කොහොමද කියලා මම මගේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක කරුණාකරලා බලන්න. මම ඒකේ ලින්ක් එකත් මේ වීඩියෝ එකට පහලින් දාලා තියන්නම්. ඊළඟට මම green color bell peppers තියා ගන්නවා. මම මේකට කිසිම මස් జాතියක් පාවිච්චි කරන්නේ නැහැ. vegetarian එකක් තමයි හදන්නේ. ඊළඟට මම black olive slices තියා ගන්නවා. මේක ඔයාලට කැමති රටාවකට තියාගන්න පුළුවන්. වෙන්න ඕනේ මේක හැමතැනම පාට පැතිරෙන්න ඕනේ. එතකොට පීට්සා එක හදාගත්තාම ගොඩක් ලස්සනයි. ඊළඟට මම red සහ yellow bell peppers ඒ විදිහටම අතුර ගන්නවා. ඊළඟට මම මගේ මොසරෙලා චීස් ටික මේක උඩින් දා ගන්නවා. අපේ පීට්සා එකට චීස් ගොඩක් පාවිච්චි කරන තරමට පීට්සා එක රසයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් වැඩිපුර චීස් පාවිච්චි කරන්න. චීස් එක ලේයර් එකක් දාලා මම ඒක උඩින් ආයෙත් බෙල් පෙපර් ටිකක් අතුර ගන්නවා. මේ විදිහට කරපුවාම අපේ පීට්සා එක බේක් වුණාට පස්සේ ලස්සනට අපේ ভেජිටබල්ස් හැමතැනම පැතිරලා තිනවා බලා ගන්න පුළුවන්. අපිට ඕනම කෑම එක පොඩි ස්පයිසි ගතියක් ඕන නිසා මම මේකට කැලි මිරිස් ටිකක් දා ගන්නවා. මේක ඔප්ෂනල්. ඔයා කැමති නම් මේක අත්අරින්න පුළුවන්. ඊළඟට මම මේක උඩට ඩ්‍රයිඩ් ඔරිගානෝ ටික එකතු කරනවා. ඔරිගානෝ කියන්නේ අපේ පීට්සා එකේ මේන් ෆ්ලේවර් එක. ඒ නිසා ඔරිගානෝ එකතු කරන එක නම් අනිවාර්යයි. ඊළඟට මම මගේ ඉතිරි චීස් ටිකත් මේ ඔක්කොම උඩින් දා ගන්නවා. මම දැන් මගේ පීට්සා එක බේක් කරගන්න යන්නේ. මගේ oven එක විනාඩි 10ක් සෙල්සියස් අංශක 200ට ප්‍රී හීට් කරලා තියෙන්නේ. මම එම උෂ්ණත්වයේම තවත් විනාඩි 20ක් මේක බේක් කරගන්නවා. විනාඩි 20කින් පස්සේ වලට පේන ඇති මගේ පීට්සා එක හොඳටම දැන් බේක් වෙලා තියෙන්නේ. මම දැන් මේක කෑලි කපා ගන්න යන්නේ. මේ වෙද්දි මගේ පවුලේ කට්ටියම ඇවිල්ලා වට වෙලා ඉන්නේ මගේ පීට්සා එක කන්න. මොකද මගේ පීට්සා එකේ සුවඳ හැමෝටම දැනිලා. මම ඔයාලට මෙතන එක කෑල්ලක් අරගෙන පෙන්නන්නම් මේකේ ඇතුළ කොහමද කියලා. ඔයාලට පේනවා ඇති මේක ඇතුළත් හොඳටම බේක් වෙලා ඒ වගේම තමයි මේක ගොඩක් සුවඳයි. ඇත්තටම දැන් මේ වෙලාවේ මම අර පපා ජෝන්ස් හරි ඩොමිනෝස් හරි ගිහින් ඉද්දි අපිට එන සුවඳ ඒ වගේ තමයි මයි කිචන් එකෙනුත් එන්නේ. ඉතින් මේ වගේ අලුත් රසවත් රෙසිපි එකකින් ආයි අපි හම්බ වෙනකන් ගිහින් එන්නම්.